දැන් අපි බලමු ස්මාර්ට් මනීලා කොහොමද ඔපරේට් කරන්න කියලා. ඔපරේට් වෙන්නේ කියලා බලමු අපි. The market doesn't move randomly, it moves because of smart money needs liquidity to buy or sell. They achieve this through a predictable three phase process. ඉතින් ඇත්තටම මම කිව්වා මේ ස්මාර්ට් මනීලට ඇත්තටම ඕනේ fair price එකක්. හරිද? වැඩිපුර liquidity, ඒ කියන්නේ large orders buy sell කරද්දී prices ගොඩක් එහෙ මෙහෙ move වෙන්නේ නැති තැන් තමයි යාලට ඕනේ. හරිද? move වෙන්නේ නැති තැන් ඒ කියන්නේ consolidation phases තමයි යාලට ඕනේ. ඉතින් එහෙම කරන්න යාලා මොකද්ද කරනවා කියන්නේ? 3 phase process එකකට යනවා කියලා කියන්නේ. ඉතින් පළවෙනි එක තමයි යාලා accumulation. හරිද? මේ process එකේ පළවෙනි process එක තමයි යාලා accumulate. Price moves sideways while smart money buys quietly, building their positions before a major move. ඒ කියන්නේ මේකේ වෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලට දැකලා ඇති prices මෙන්න මේ විදිහට. හරිද? prices මෙන්න මේ විදිහට move වෙනවා. හරිද? මේ sideways මේ quietly යනවා. ඉතින් මේ වගේ තැන්වල තමයි වැඩිම volume එකක් trade වෙන්නේ. ඒකට හේතුව ඔයාලට පේනවා හරිම fair price එක. හරිම fair. ඒ කියන්නේ ඔයාලට පේනවා මෙතන සල්ලි දාද්දී කට්ටියට ලොකුවට price එක එහෙම එහෙ ගිහින්නේ නැහැ. මේක fair price එකක්. අපි මේකට තමයි කියන්නේ accumulation phase එක කියලා. මේකට තමයි අපි කියන්නේ මොකද්ද? accumulation phase එක කියලා. අපි හිතමු මේ market එකේ smart money ලට ඕනේ හොඳම මේ fair price එකකින් orders fill කරගෙන market එකේ buy වෙනවා දකින්න. ඒතර යාලා තව දෙයක් කරනවා. මෙයාලා ඊළඟ කරන වැඩේ තමයි මෙයාලා manipulate කරනවා. මෙයාලා manipulation එකක් කරනවා. ඒකට හේතුව තමයි මෙයාලට තවත් දුරටත් ඉතාමත් හොඳ fair prices වලට සහ වැඩිපුර liquidity on වුණාම a false breakout or liquidity gap is engineered to trap retail traders, pushing prices in a deceptive direction. මෙයාලා කරන දැන් මෙයාලට ඕනේ ඉතාමත් හොඳ fair price එකක් දැන් තියෙන තැනකනේ. මෙයාලා කරන්නේ මේ මාකට් එක මේ වගේ බ්‍රේක්අවුට් එකකට ගෙනියනවා. මෙන්න මේ වගේ බ්‍රේක්අවුට් එකකට ගෙනිච්චට පස්සේ රීටේල් ට්‍රේඩර්ස්ලා හිතනවා මොකද්ද හිතන්නේ? ප්‍රයිස් දැන් මොනවා වෙන්නද යන්නේ? ඉතින් මේ වගේ රේන්ජ් එක බ්‍රේක්අවුට් වුනහම අපි හිතන එකම දේ තමයි මේ මාකට් එක මොනවා වෙයි කියලාද? සෙල් වෙයි කියන දේ. හරිද? එතකොට යාළගේ ඕඩර්ස් තවත් වැඩි වෙනවා. තව සෑහෙන වැඩි වෙනවා. එතකොට යාළට අවශ්‍යයි. මොකද මෙතන වැඩි වෙන්නේ සෙල් ඕඩර්ස්නේ. අන්න සෙල් ඕඩර්ස් වැඩින්නේ ෆෙයාර් ප්‍රයිස් එකක, ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකක. එතකොට මේ ස්මාර්ට් මනි වලට තවත් ඉතාමත් ඩිස්කවුන්ට් ඉතාමත් අඩු මිලකින් බයි කිරීමේ හැකියාව හම්බ වෙනවා. එයාලා නිකන් ඉන්නේ මෙන්න මේ ටිකෙත් මේ බයි ටික එයාලා ගන්නවා. හරිද? මෙන්න මේ ටිකෙත් මේ බයි ටික අරගෙන එයාලා කරනවා මෙන්න මෙහෙම ප්‍රයිස් එකක්. අපි ඒකට ඊළඟට යන්. ඔන්න මේ process එක තමයි මේ මම කිව්වේ. මොකද්ද? ඔන්න accumulation එක වුණා. මොකද්ද මේ වුනේ? manipulation එක. ඒ කියන්නේ යම් කිසි පැත්ත මේ false breakout එකක්. එයාලා ලික්විඩ් ග්‍රැබ් එකක් කියලා අපි කියනවා. එයාලා ඉන්ජිනියර් කරනවා. ඒක එයාලා සල්ලි දාලා ඕඩර්ස් දාලා ඒක ඉන්ජිනියර් කරනවා. මෙන්න මෙහෙම කරලා ඊට පස්සේ තමයි එයාලා ඩිස්ට්‍රිබියුෂන් එකක් කරනවා. ස්මාර්ට් මනි sells into the manipulated retail buyers, exciting their position profitably at the inflated price. හරිද? ඒ කියන්නේ මෙතන නම් මේ මම අදහස් කරලා තියෙන්නේ මෙතන මේ බයස්ලා සම්බන්ධයෙන්. ඉතින් එයාලා මෙයාලා වෙන්න ඕනේ බයි වෙන්න හින්දා මෙයාලා කරන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ විතර තියෙන සෙල් ඕඩර්ස් ඔක්කොම මෙතන සෙල් ඕඩර්ස් ඔක්කොම මෙයාලා බයි කරලා ස්මාර්ට් මනිලා බයි කරලා තවත් ෆෙයාර් ප්‍රයිස් වලින් බයි කරලා මෙන්න මේ විදිහට මාකට් එක මූව් කරනවා. හරිද? ඉතින් මෙන්න මේ ෆේස් එක තමයි අපි කියන්නේ AMD ෆේස් එක කියලා. accumulation, මෙතන වෙන්නේ manipulation එකක්, මෙතන වෙන්නේ distribution එකක්. හරිද? මෙතන වෙන්නේ distribution එකක් D අකුර AMD. හරිද? හැමතිස්සෙම මෙහෙමයි මේ මාකට් එක ස්මාර්ට් මනිලට ඉතාමත් large orders දාගන්න ඕන නම් යාලා කරන්නේ accumulation phase. කියන්නේ වඩා fair prices. ඒ කියන්නේ මාකට් එක consolidate වෙන phase එකකදී මෙයාලා manipulations එකක් කරලා මෙයාලා distribution එකකට දානවා. ඉතින් අපිට ඒක හොඳයි. අපි දැන් දන්නවා එහෙනම් ස්මාර්ට් මනිල වැඩ කරන එක concept එකක් තියෙනවා. three phase model එකක් තියෙනවා. මොකක්ද මේ three phase model එක? AMD. ඉතින් retail traders ට හැකියාවක් හම් වෙනවා. අපිත් උත්සාහවන්ත වෙනවා මෙන්න මේ model එක කොහෙද print වෙන්නේ කියලා බලන්න. හරිද? මෙන්න මෙතන accumulation එකක් වෙලා තියෙනවා. මෙන්න මෙතන manipulation එකක් වෙලා තියෙනවා. මෙන්න මෙතන distribution එකක් වෙන්න පුළුවන් කියලා අපිත් try කරනවා. මොකද්ද කරන්නේ? අපිත් try කරනවා මෙන්න මේ smart money ලා මෙන්න මේ manipulation phase එකේදී අපිත් buy කරන්න. සාමාන්‍ය retail traders ලා මොකද කරන්නේ? මේක sell කරනවානේ. smart money concepts ඉගෙන ගත්ත traders ලා කරනවා මෙන්න මේකෙදි buy කරන්න. ඉතින් ඇත්තට smart money ලාත් buy කරනවා නම් අපිත් buy කරනවා. එතකොට තියෙන වාසිය තමයි මෙන්න මේ මුළු මොමන්ට් එකම අපට ප්‍රොෆිට් එකක් බවට පත් වෙනවා. හරිද? ඉතින් අපි කරන්නේ ස්මාර්ට් මනි කන්සෙප්ට් ට්‍රේඩර්ස් ලා විදිහට මෙන්න මේ ස්මාර්ට් මනි මෙන්න මේ හදාගන්න ප්‍රෙඩික්ටබල් 3 phase process එක accumulation manipulation distribution කියන process එක අපි ඩිටෙක්ට් කරගන්න බලනවා මාකට් එකේ.
එහෙම දැක්ක ගමන් මැනිපුලේෂන් ෆේස් එකේදී අපිත් මොකද කරන්නේ? අපිත් buy හෝ sell කරලා ස්මාර්ට් මනිලත් එක්ක move වෙන්න හදනවා. ඒතර large impulsive moves තමයි අපට එන්නේ. හරිද? ඉතින් ඕක තමයි සරල කතාව මේ ස්මාර්ට් මනිලා කොහොමද වැඩ කරන්න කියන එක. This systematic process repeats constantly across all time frames, giving institutional traders an inherent edge in the markets. ඉතින් අපිට තමයි ඉතින් මෙයාලගේ මේ එජ් එක තමයි අපි try කරන්නේ අපි මේ මාකට් එක කොතනද print වෙන්නේ කියලා බලා ගන්න. හරිද? එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති ස්මාර්ට් මනිලා ඔපරේට් වෙන්නේ මොන මොඩල් එකෙන්ද? 3 phase මොඩල් එකක් තියෙනවා. මේ එකම මොඩල් එක නෙමෙයි. මොඩල්ස් ගොඩාක් තියෙනවා. අපි කතා කරන්නේ ස්මාර්ට් මනි කන්සෙප්ට් වල විශේෂයෙන්ම කතා කරන්නේ මේ AMD මොඩල් එක. accumulation, manipulation and distribution මොඩල් එක ගැන. හරිද? එහෙනම් මම හිතනවා මේ ඔයාලට මේ කතන්දරේ හොඳට තේරෙන්න ඇති කියලා. හරිද?